කතාව ආරම්භයේදීම පෙන්වන්නේ කතාවේ කතා නායකයා වන ගිරි තමන්ගේ යාළුවගේ ත්‍රිවිල් එකට කාන්තාවක් සහ පොඩි පිරිමි දරුවෙක් නග්ගගෙන ඈත පිටිසර ගමක රබර් කැලෑවක් මැද තියෙන පරණ ගෙදරකට ගිහින් පදිංචි වෙනවා. මේත් එක්කම තවත් සිදුවීමක් පෙන්නනවා පුංචි පිරිමි දරුවෙක් වඩාගත්ත ගෑනු කෙනෙක් තවත් පොඩි ගැහැණු දරුවෙක්ව අතින් අල්ලගෙන ත්‍රිවිල් එකකින් බැහැලා ඇවිත් ගමේ පොලිසියට පැමිණිල්ලක් දාන්න යනවා. ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ ගිරිගේ සුනීදාගේ ආදර කතාව අපිට පෙන්නනවත් එක්කම. සුනීත වැඩ කරන තේවත්තේ ඩ්‍රයිවර් විදිහට තමයි ගිරි ජොබ් එක කරන්නේ. ඉතින් මෙතනදී දෙන්න අතර හිතවත්කමක් ඇති වෙලා ආදර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඉතින් මේ ගිරි ආදරය කරන්නේ විවාහක කාන්තාවකට. ඇයට විවාහයෙන් පුංචි පුතෙක් ඉන්නවා. ඒ දරුවට උපතින්ම කතන ආබාධයක් තියෙනවා. ඒ කියන්නේ ඒ දරුවා ගොළු දරුවෙක්. ඉතින් මේ සුනීතා සැමියාගේ අධික බීමත්කම ඉවස ගන්න බැරිම තැන තමයි මේ විදිහට ගිරි කියන පුද්ගලයාත් එක්ක දරුවත් අරගෙනම පැනලා ඇවිත් තියෙන්නේ. කතාවේ ආරම්භයේදීම පෙන්නවා කාන්තාවක් දරුවෝ දෙන්නෙක් එක්ක පොලිසියට පැමිණිල්ලක් දාන්න ඇවිත් තියෙනවා. ඉතින් පොලිසියට ආපු කාන්තාව තමයි ගිරිගේ කසාද පිරිත. ගිරිටත් විවාහයෙන් පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ දරුවන් දෙදෙනා සහ බිරිඳ අතහැරලා තමයි ගිරිය මේ විදිහට සුනීතත් එක්ක පැනලා ඇවිත් පිට ගමක හැංගිලා ජීවත් වෙන්නේ. ඉතින් දවස් කිහිපයක් ඔහොම ගත වෙලා යද්දී ගිරිගේ ත්‍රිවිල් යාළුවා පත්තරේකුත් අරගෙන ටිකක් කලබලෙන් වගේ ගිරිව හොයාගෙන ගෙදරට එනවා. මේ වෙද්දී ගිරිගේ සුනීදාගේ අනියම් සම්බන්ධතාවය ගැන Facebook එකේ පෝස්ට් එකක් පළ වෙලා ඒ පෝස්ට් එක වයිරල් ගිහින් ස්ක්‍රීන්ෂොට් එකක් පත්තරේ පළ කරලා තියෙනවා කියලා යාළුවා ගිරිව දැනුවත් කරනවා. මෙතනදී යාළුවා පොඩ්ඩක් කලබල වෙනවා ගිරිට හොරෙන් උදව් කරපු නිසා. ගිරි පත්තරේ සුනීතට පෙන්වුවම කේන්ති ගන්න සුනීත කියන්නේ මේක තමන්ගේ සැමියාගේ බේබතු යාළුවගේ වැඩක් කියලා. මොකද සැමියාට බොන්න දීලා මත් කරලා යාළුවා තමන්ට අනවශ්‍ය යෝජනා කරන්න ආව වෙලාවේ තමන් ඔහුට බැනවැදුන කේන්තියට තමයි ඔහු මේ වගේ පහත් වැඩක් කරන්න ඇත්ති කියලා සුනීත ගිරිට කියනවා. මේ අතරවාරයේ පොලිසියට ආපු ගිරිගේ කසාද පිරිද පත්තරේ සටහන පොලිස් නිලධාරියට පෙන්නලා ගිරි ගැන අමුතු කතාවක් කියන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදි තමයි කතාව වෙනස්ව අතකට හැරෙන්නේ. මීට මාස කිහිපයකට කලින් ගිරිගේ අනියම් සම්බන්ධතා කිහිපයක්ම තමන්ට අසුණු බවත් ගිරි කියන්නේ කුඩා දරුවන් සමග ලිංගිකව එක්වීමට ආස කරන විකෘති මානසික තත්ත්වයකින් පෙළෙන ලිංගික උම්මන්තකයෙක් බවත් ගිරිගේ බිරිඳ පොලිසියට පාපෝච්චාරණය කරනවා. ඇත්තටම ගිරි කියන්නේ ගැහැණු දරුවන් එක්ක තනිව ජීවත් වෙන කාන්තාවන් ටාගට් කරලා ඒ කාන්තාවන් එක්ක ලිංගික ඇසුරක් පවත්වලා හරිම වෙලාව ආවම ඒ කාන්තාවගේ දරුවන්ට අතවර කරන විකෘති මනසකින් පෙළෙන උන්මන්තකයෙක්. ඉතින් මේ විදිහට අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියපු කාන්තාවකගේ දුවෙකුට අතවර කරලා මාට්ටු වෙලා ඒ කාන්තාවගෙන් හොඳටම ගුටි කාලා ගමටම නෝන්ඩි වෙලා ගිරි මේ වෙද්දී ගමෙන් පැනලා ඇවිත් තමයි දැන් හොර රහසේ සුනීතත් එක්ක ජීවත් වෙන්නේ. බේපතු සැමියාගෙන් පීඩාවට පත් වෙලා ගිරිත් එක්ක සැනසීමෙන් අලුත් ජීවිතයක් ගත කරන්න හිතාගෙන ආපු සුනීතා ගිරිගේ මේ මානසික විකෘතිය ගැන හාන් කවිසියක්වත් දන්නේ නැහැ. ඉතින් ගිරිගේ කසාද බිලිඳ පොලිසියෙන් ඉල්ලන්නේ තවත් කාන්තාවක් හෝ කුඩා දරුවෙක් මේ ගිරි කියන උන්මන්තකයාගේ ගොදුරක් බවට පත්වෙන්න කලින් ඉක්මනටම ඔහු පොලිසිය රැහැනට කොටු කරගන්න කියලා. මේ අතරවාරයේ ටික දවසක් ගත වෙනකොට බේපතු සැමියාට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ බේපතුකම නිසා සිය බිරිඳ කෙතරම් මානසික පීඩනයකින් සහ කලකිරීමකින් කල් කිව්වද කියලා. ඔහු කෙතරම් බිව්වත් තම පුතාට පණමෙන් ආදරය කළා. මේ වෙද්දී ටික දවසක් වෙස්මුණක් දාගෙන හිත දිනාගෙන හිටපු ගිරිගේ ඇත්ත ස්වරූපය ටිකෙන් ටික එළියට එන්න පටන් ගන්නවා. ගිරි සුනීතගේ පුතාට තාත්තා කෙනෙක් වෙලා ආදරෙන් ඉන්නව වගේ බොරු මාවපෑමක් පෙන්නලා සුනීතගේ විශ්වාසය හිත දිනාගෙන සුනීතගේ පොඩි දරුවව තමන්ට හිතවත් කරගෙන ඒ අහිංසක දරුවව අපයෝජනය කරන්න මේ වෙනකොට මාන බලමින් ඉන්නේ. ටික දවසක් ගත වෙද්දී එදා ගමේදී ගිරි අතින් අපයෝජනයට ලක්වුණු ගැහැණු දරුවත් අරගෙන ගිරිත් එක්ක අනියම් සම්බන්ධතාවයක් පැවැත්වපු කාන්තාව ගිරිගේ කසාද බිරිඳ හමු වෙන්න ගෙදරට එනවා. ඇය හඬා වැටමින් පවසනවා තමාගේ දුවට සිදුවුණු අපරාධය ගැන ගිරිට විරුද්ධව පොලිසියට ගිහින් සාක්ෂි ලබා දෙන්න
තමන්ගේ දුව සෝදානම් කියලා. මේ අතරවාරේ සුනීතගේ සැමියාගේ බේබත යාළුවට පොලිසියෙන් කෝල් එකක් එනවා. ඔහු පළ කරපු Facebook පෝස්ට් එක ගැන තොරතුරක් ලබා ගන්න. මේ වෙද්දි ගිරි තමන්ගේ විකෘති ආශාවන් අර කුඩා දරුවා බය කරගෙන ඉටු කරගන්න ගමන් ඉන්නේ. ගිරි කියන්නේ ළමා අපයෝජකයෙක් කියලා පොලිසිය හරහා දැනගත්ත බේබතු යාළුවා සුනීතගේ සැමියාව හමු වෙලා ඒ බව දැනුවත් කරනවා. මේ අතරවාරේ ගිරි අතින් අපයෝජනයට ලකුණු ගැහැණු දරුවගෙන් කටයුත්තරයක් ගන්න ඉහළ කාන්තා පොලිස් නිලධාරියක් ඇතුළු කණ්ඩායමක් ඇයගේ නිවසට එනවා. ගැහැණු දරුවගේ පාපොච්චාරණයත් සමග පොලිසිය ගිරීව කොටු කරගන්න පොලිස් විමර්ශන කටයුතු ආරම්භ කරනවා. බේබතු යාළුවා කියපු දේ නිසා කේන්තියෙන් පුපුරමින් ගෙදරට ආපු සුනීතගේ සැමියා ගෙදර තිබුණ පිහියකුත් පත්තර කොලයක ඔතාගෙන ගිරි ඉන්න තැනක් ගැන හොඩුවාවක් හොයන් ගිරි වැඩ කරපු තේ ෆැක්ටරි එකට යනවා. මේ අතරවාරේ දරුවා ගේ අවට පේන්න නැති නිසා හොඳටම බය වුණ සුනීතා ගිරිටත් කෝල් කරලා අතුරුදහන් වුණ දරුවව කැලෑව පීරලා හොයනවා. හොඳටම හෙම්බත් වෙලා කම්පැනින් මගේ ඉන්න සුනීතගේ දරුවා ගොළු භාෂාවෙන් කියනවා මම මෙහෙ ඉන්න කැමති නැහැ. අපි තාත්තා ළඟට යමු කියලා. ගිරි අතින් දරුවට වෙන අඩත් තේට්ටම් කිසිම දෙයක් නොදන්න සුනීතා දරුවෝ සනසලා කියන්නේ දැන් මේක තමයි අපේ ගෙදර. ගිරි තමයි ඔයාගේ තාත්තා කියලා. මේ වෙනකොට පොලිස් නිලධාරීන් ගිරිට හැංගිලා ඉන්න තැනක් හොයලා දුන්න ගිරිගේ ත්‍රිවිල් යාළුවා ගැනත් හොඩුවාවක් හොයමින් ඉන්නේ. ඔන්න ඉතින් රෑ සුනීතා නින්දට ගියාට පස්සේ ගිරි සුපුරුදු පරිදි අර අහිංසක දරුවව කාමරයකට අරන් ගිහින් බය කරගෙන තමන්ගේ විකෘති ලිංගික ආශාවන් ඉටු කරගන්නයි හදන්නේ. එක පාරටම නිින්දෙන් අවදි වුණ සුනීතා දකිනවා තමන් ළඟ නිදාගෙන හිටපු දරුවා නැහැ කියලා. ඊට පස්සේ දරුවගේ නම කියමින් හොයද්දී දකින්න දෙයින් සුනීතට ඇස් අදාහ ගන්න බැරි වෙනවා. කේන්තියෙන් පුපුරන සුනීතා ගිරිට දිගින් දිගටම අතින් පහර දෙනවා. ගිරි සුනීතගේ ඔළුව කිහිප සැරයක් බිත්තියේ හැප්පුවට පස්සේ සුනීතා සිහි නැතිව බිමට ඇදගෙන වැටෙනවා. මේ වෙද්දි සුනීතගේ සැමියා ගිරි ඉන්න තැන ඇඩ්‍රස් එකත් හොයාගෙන පිහියකුත් අරගෙන එන ගමන් ඉන්නේ. පොලිසියත් ගිරිගේ ත්‍රිවිල් යාළුවට කෝල් කරලා බය කරලා ගිරි ඉන්න තැන අහගෙන ඒ පුද්ගලයාවත් පොලිස් ජීප් එකේ නගගෙන එන ගමන් ඉන්නේ. හිසට වැදුණු පහර නිසා පැය කිහිපයක් සිහිසුන්න සිටින සුනීතා සිහිය එනවත් එක්කම දකිනවා ගිරි දරුවට කරදර කරන්න හදනවා. වීරු වැටුණ සුනීතා ළඟ තිබුණ යකඩ උලක් අරගෙන ගිරිගේ පපුව පසාරු වෙන්න සුනීතා කිහිප සැරයක් අනිනවා. මේ වෙද්දී පොලිසියත් එතනට එන ගමන් ඉන්නේ. යකඩෙන් ගිරිට පහර කීපයක් එල්ල කරද්දී වේදනාවෙන් කෑගසමින් ගිරි පණ බේරගන්න හිතන් එතන තිබුණ වීදුරු බෝතලයක් කඩලා දරුවගේ බෙල්ලට තියලා සුනීතාව බය කරනවා. ඒත් එක්කම එතනට ආපු සුනීතාගේ සැමියා ගිරිට පයින් ගහලා දරුවව බේරගෙන සුනීතා එක්ක නැවතත් ගිරිට පහර දෙන්න පටන් ගන්නවා. පොලිසිය එතනට ඇවිත් ගිරි කියන උම්මන්තකයව අත්අඩංගුවට ගන්නවත් එක්කම මෙතනදි දරුවා මවගේ අත අතහැරලා පියාට තුරුල් වෙලා මව ප්‍රතික්ෂේප කරනවා. මේ කතාවෙන් සමාජයට ගන්න තියෙන ආදර්ශය තමයි විවාහක දරුවන් සිටින කාන්තාවන් අනියම් ඇසුරු පවත්වද්දී තම දරුවන්ගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉතින් මේ විදිහට 2026 රිලීස් වුණු මේ සුපිරි තෙලුගු මූවි එක අවසන් වෙනවා.